සුබ දවසක් ආයිබෝන් යාළුවනේ චෙප් මූවමන්ට් YouTube channel එක නැවත සාදරයෙන් පිළිගන්නවා. අද යනවා පොඩි වැඩක් කරන්න මල්බෙරි ජෑම් හදන්න යන්නේ. හරිද? මල්බෙරි. අපි යනවා මල්බෙරි නෙලන්න. යම් බලන්න ඉස්සල්ලා අපි. හාවස්ටින් පාරක් දෙන්න යන්නේ. ඉතින් දැන් මේ පැත්ත සුද්ධ කරගෙන මේ පැත්ත මේවා කරගෙන දැන් ඉවරයි පළවෙනි අස්සන්න අරගෙන දෙවෙනි අස්සන්න අපි ගන්න හදන්නේ මේගොල්ලන්. ඉතින් මල්බෙරි හදන්න යන්නේ මල්බෙරි කොයි පැත්තේ තියෙන්නේ නේ? එහා පැත්තේ. අපි මේක ඇතුළට ගිහලා පෙන්නනවා මල්බෙරි මෙලන්න යනකොට මේවත් පෙන්වන්න එපයි. රයිට්. හරිද? මේ ගින්න හවුස් එකක් දැන් සෙට් වෙලා තින්නේ. මේක ඇතුළට යන්න දෙන්නේ නැහැ අපි එළියට. දැක්කොත් එහෙම අපි එලවලා දායි. එන්න ගන්න තක්කාලිත් පෙන්නන්න. මේ තියෙන්නේ තක්කාලි. මේක අලුත්ම සිස්ටම් එක මේ බිනර මේ යන තක්කාලි. මොකද මේ නරක වෙන්නේ නැහැ. මේ තක්කාලි උඩ තියෙන්නේ දැන් මේ. ලස්සනට තියෙනවා. බලන්න යාර. යායට තියෙනවා ලස්සනයිනේ. පැතුලේ. ඉතින් අපි යන්කෝ මල්බෙරි සීන් එකට. අපි ආවා මල්බෙරි ගෙනියන්න. මේ අපි මේ සොනුණු එනවා සොනුණු මේ කම් මේ මොකද අපි හෝම් ඩිලිවරි කරනවා මේ සොනුණු තලාබට් මේ සොනුණු එක එනවනේ මේ ෆාම් එක ආව මේගොල්ලෝ ලොකේෂන් හොයා ගන්න බෑ අපි දැක්කා මේ එතනින් එනවා let's go there kitchen you yeah stop the car you can go inside ඉතින් අපි රෙසිපි කරන්න යනකම් මේවා පෙන්න උනේ නැත්තම් හරි නේ මේ මාර කූල් පොට් එකක් පේනවනේ ඉඳගෙන පොඩි මේ තේ එකක් එහෙම ගහලා වෙන කට්ටිය හිතන පොඩි අඩියක් එහෙම ගහන්න නෑ මේ අඩියක් ගන්න බෑ චාය එකක් එහෙම ගහන්න චාය එකක් එහෙම ගහන්න පුළුවන් බට්ටා යනවා මල්බෙරි නිලන්න ජෑම් එකට තියෙන බඩු රයිට් බොරුවක් නෙමෙයි කරන්නේ ඕගොල්ලන්ගේ පොඩි රෙසිපියක් ගහමු නේ පොරොස්පිය ගමු මල්බෙරි පොඩි රෙසිපියක් ගහන්න යන්න ඕගොල්ලන්ට පෙන්නන්න මල්බෙරි ගහන හැටි. එහෙනම් අපි යන් කිචන් එකට. රයිට්? අපි ඔය කෙලින්ම කිචන් එකට යනවා. එහෙනම් අපි කිචන් එකේදී හම්බෙමු. ඉතින් අපි කඩාන ආවා මල්බෙරි නෙලාගෙන ආවා. දෙන්න රෙසිපි එකේ ඉන්ග්‍රීඩියන්ට් ටික කියන්න බලන්න ඉස්සල්ලා මේගොල්ලන්. කියමුද? අපි ගාව තියෙනවා මේ ෆ්‍රෙෂ් මල්බෙරි එක. ෆ්‍රෙෂ් මල්බෙරි තියෙනවා. එතකොට අපි ගාව තියෙනවා මේකේ කොච්චර ගෑන් තියෙනවද? මේ ග්‍රෑම් 250යි. මල්බෙරි ග්‍රෑම් 250යි. වතුර මිලිලීටර් 50යි. සීනි ග්‍රෑම් 200යි. මේ බ්‍රවුන් සුගර් අපි යූස් කරන්නේ මේක වයිට් සුගර් යූස් කරන්න පුළුවන්. අපි මේ අපේ ඕගනික් කන්සෙප්ට් එක අනුව මේ අපි යූස් කරන්නේ මේ සුගර් එක 200යි ලෙමන් ජූස් ml 20ක් මිලිලීටර් 20යි මිලිලීටර් 20යි පළමුවෙන්ම මේකේ නැට්ට ගලවනවා නේ නැට්ට ගලා ගන්නවා නැට්ට ගලවන මොකද නැට්ට තියෙද්දිවත් ගේම ගන්න අමාරුයි ගොඩක් කට්ටියක නැට්ට ගලවලා තමයි නැට්ට ගලවලා තමයි ගත්තේ මේ නැට්ට ගලවුවක මත නැට්ට ගලවලා පස්සේ අමතකයි නැට්ට තිබ්බා කියලා රයිට් එහෙනම් මේක අපි ගලවන්න එමුනේ අපි නැට්ට ගලවන් ගලවන්න එන්නම් එතක පොඩක් කොහොම ඉන්න පොඩ්ඩක් ඉන්න රයිට් නැට්ට ගලවන නැට්ට හොඳට මෙන්න මේ විදිහට ගලව ගන්න මේ වගේ මේ විදිහට කපා ගන්න නැට්ට ඔන්න ඒවා නැට්ට කපා ගන්න මේ කොනෙන්ම කපා ගන්න ඕනේ මෙතනින් කොනෙන්ම කපා කොන හොඳ කොන කැපෙන්නේ නැතිද කොන කැපෙන්නේ නැති මේවා ඒව නෙවෙයි අපි කියන්නේ අපි මේවට නෙවෙයි කිව්වේ මේවා මේක මේ නැට්ට අයින් කරගත්තා නැට්ට අයින් කරගන්න නැට්ට අයින් කරගෙන අපි ආයෙත් නම් ගිහලා එන්න අපි ගිහලා එන්න ගන්න ඕක මතත් ඉතින් ඉන්නවද
යකෝ එක්චකුටු චෙප් කෙනෙකුයි මේ පේස්ටි චෙප් කෙනෙකුයි මල්බරි කඩන. මල්බරි කඩන. ඈ දැන් මූ වටේ ඉඳන් බලයින ඔක්කොම මිලා සෙට් එක. සෙට් එක බලන් ඉන්නවා. මොකෝ වෙන්නේ? සෙට් වෙන්නේ නැද්ද? සෙට් එක උනේ. ආදාගේ සෙට් වෙන්නේ. රබසන්තිය වගේ? රබසන්තිය කියන්නේ මොකද රස සාමයකෙන් ඉස්සල්ලා ගන්නවා. සිංහල අවුරුද්දට මොකද කරන්නේ? මම නම් ගෙදර ඉන්නේ නැහැ. ගෙදර නේද? ගෙදර එනවා ගෙදර එනවා. බලමු මේ මක්කරි ගේමක් ගන්නවනේ. මොකද ගාමුද? මැනිකේ කොහොමද? මැනික හිටිය ඌත් මල්බෙරි කරලා දැන් මම අතමට මේ නැති මේ උගේ ජොබ් එකනේ මේක. ඒ ජොබ් එකනේ. ඈ? ඌ නෑ පේන්නේ. ඌ දැක්කොත් අපිට කියයි. ඈ? මැනිකේ Rasulullah call Manike. දැක්කේ නෑ මොකද දවසේ කොහොමද? දැන් අපෙන් ආයි මේ කොහොමද මේ ඔයගොල්ලෝ දැනෙන්නේ කියලා ආයි කපද්දි. මේ වීඩියෝ එක ගේන්න ගන්නවද? එපා. ඕන්නේ ඕන්නේ. යන්නේක් වෙනවනේ. අර දත දැක්කම මිනිස්සු දුවනවනේ. ඌගේ දතට මොකෝ කේස් එක? දතට අපි ගාව වෙලාව අපි සෝල්ඩෝ එකෙන් සෝල්ඩෝ එකෙන් පොඩි දත් කැල්ලක් ගහමු. මැනිකේ මේ අපි උඩ දෙමුද? උඩ දීපන් මේ මගුල් කරන්න බෑ බං. ඒ කම් ගලපන් නැට්ට. මේ මුගේ වැඩනේ මම. දෙමු පස් කට්ටිය බලන්න. පස් මේ උගා රබ්බෝ ලැප වුන් ලිප ඔන් කරලා හිමින් රච් කරගෙන ඉන්න. ඔව්. අද කපයිද මූ මේක? ඈ වැකේෂන් නෝ වැකේෂන් නා? ඈ ඔව් වතුරක් කරා එන්න පොර හොදගන්න. හරි. ඈ? පාස්. Hey, remove nicely, yeah. What is this? Huh? Yep. දැක්කනේ මුන්ගේ වැරදි. මේ වැරද්ද පෙන්වනවා පස්සේ හිසාන් චෙබ්ලු බට්ට වේ. වරේ. මූ කියනවා. මූ නැට්ට පිටින් දාලා තිබ්බනේ දෙකක් තුනක්. ඔව්. මං ගම මම නැට්ට පිටින් දාන්නේ කියලා හිසාන් චෙබ් කිව්වා. මූ එදා කියනවා බට්ටා ගන්නවා. දැන් පෙන්නවා මම මේ වීඩියෝ එක පෙන්නන්නම් මගදී ඈ බලමු වීඩියෝ එක තියෙන රෙකෝඩින් එක තියෙනවා මේක මූ ලෝකය මේ තීකුණා මල්ලේ කරවල ගන්න ඕන නම් මෙන්න බඩු කරවල සප් එක වෛදිකාරෙක් කරවල හැවුනෝ කරවල නම් ඉතින් මැනිකේ තමයි ලුණු දාලා කරලා process එක ඔක්කොම කරනවා. What happened to your teeth? What happened? Eat before I Drinking. no ringing. Drinking and fell down. අර යුද්ධෙට ගියා කියලාත් කිව්ව එක සැරයක් හැබැයි. මම අර මුට වෙඩි තියලා නේ. බෙඩ දීලා කටින් අල්ලලා දිනවා මේ. කටින් බුලට් එක අල්ලම බුලට් එක ගිහිල්ලා. දවස් ටික හලවගෙන ගිහලා තියෙනවා. ඇති ජාජරා දාන්න බැති. කියන්නේ. මේක දැන් නැට්ට පිටින්ද ගන්න ග්‍රෑම් 200 බලන්න නැට්ට ඇතුවද ගන්න. මේකද? ඔව්. මේ නැට්ට පිටින් මේ ඔයාගත්ත නැට්ට පිටින් පොඩි ගානක් නැට්ට කියන පොඩි ගෑල්ලක් නේ. රයිට්. එහෙනම් අපි යන් ප්‍රොසෙස් එකට. යා. රයිට්. ඕකේ. ඕකේ යන්න. යන්න. යවමුනේ. තියාගන්න බෑනේ යවමු. යමුද? ඊගා වීඩියෝ එකෙන් කමෙන්ට් එකක් දාන්න. තියාගන්න ඕන නම් අපි තියාගන්න. ඔයගොල්ලන් කියන විදිහට තමයි වැඩ කරන්නේ. ඔව්. මොකද මේ හරි. එහෙනම් අපි වැඩේ අපි දැන් මේ කපාගත්ත ටික අපි හොද මේ වතුරට දාලා ඩස්ට් එකකින් තියෙනවා අපි ඊටක් මේ වොෂ් කරගමු. සිංක් එකකට දාලා එහෙම වද ගන්න පුළුවන්. අපි අර මේ මෙතන කඩේ කරන ඉඳන් මෙහෙම වද ගන්නනේ. තක්කේන මේ හොදනකොට මම වැඩ කරා 2002 ලංකාවේ මම ඉස්සරහ වැඩ කරේ හොලිඩේ ඉන්න එකේ. දැන් නම් රාමදායක. වැඩ කරනකොට 2002 යෝ. ඉස්සර එන්නේ කැරට් මඩ පිටින්. කැරට් මඩ පිටින් එන්නේ. ඒ වොෂින් ඒරියා එකක් තියෙනවා. අපි තමයි ගිහලා හොදන්න වෙන්නේ. අයියෝ බොඩි සීන් එකක් තියෙනවා මට කියන්න මේ වෙලාවේ මතක් කරන්න. අපිත් එක්ක හිටිය මම නම කියන්නේ නැහැ. ඉතින් මේ අහගෙන හිටියොත් එහෙම. ලෙටියුස් කියනවා මේ නුවරඑළිය. ලොකු බාස්කට් වල දාගෙන කන්ටේනර් එක දාන ලෙටියුස් කියනවා රතු කොළ පාට ලෙවල් රෝසා එක නෝමල් ලෙටියුස් එක කියනවා. ලෙටියුස් එක ගේදී
හැබැයි ඉතින් දැන් වගේ නෙමෙයි හංග ගන්න ඉස්සර එක සෙට් එකනේ තර්ඩ් ට්‍රේනිලා කොප් එකම එකට තමයි බෝතලේ ගහන්නේ කොහේ හරි එළියට ගියාම 100 හරි දාලා 50 හරි දාලා එහෙම තමයි ඉස්සර සහෝදරයෝ වගේ හිටියේ දැන් වගේ නෑ ඉස්සර අපි මාර සහෝදරයෝ වගේ එකට කෑවත් එක බත් එක වෙලාවට කන්නේ ඔක්කොම එකට චිලර් එකට ගිහිල්ලා ඔක්කොම ගහගෙන කරිය ගහගෙන කන්නේ එහෙම තිබ්බේ ඒ වගේ අතීතයක් අපිට තිබුණේ මාර ෆ්‍රෙන්ඩ්ෂිප් ඒ දවස්වල ස්මාර්ට් ෆෝන් නෑ නේ ඉතින් අපිට ඔය ගිහිල්ලා ආතල්ලයක් ගන්නවා එක්කෝ ගිහිල්ලා මේ බීච් එකේ නානවා අන්න ඔය ප්‍රශ්න තමයි තිබ්බේ කොමිලා විදිහට අපි ට්‍රේනින් විලා විදිහට ඉතින් මෙයාට හම්බුණා මේ ලෙටියුස් එකේ තිබිලා බේස්ලෙට් එකක් බේස්ලෙට් එකක් අතට දාන බේස්ලෙට් එකක් ඉතින් මේමයි දැන් නම් ඉතින් හිතනවා අපරාධي ඇයි අපි දුන්නේ නැත්තේ කියන එක ප්‍රශ්න තියෙනවා ඒ දවස්වල හැටියට ඉතින් අපිට අපේ පඩිය රුපියල් 300න් පටන් ගත්තේ අපේ පඩිය රුපියල් 300ට පටන් ගත්තාට පස්සේ බේස්ලෙට් එක ඉතින් අපිට හරිය මාර වටිනවා 1200ක්ද බේස්ලෙට් එක 1200ක් දීලා බේස්ලෙට් එක බෝතලයක් කීයද දන්නවද ඒ දවස්වල 175ක් හරි 180ක් හරි බෝතල් කීයක් ගන්න තිබ්බා 1700න් බේස්ලෙට් එක දීලා අපි ගිහිල්ලා පට්ට ආතල්ලයක් ගත්තා දැන් නම් හිතනවා පව් කියලා ආගෙන මිනිස්සුගේ බේස්ලෙට් එක ගන්න එක ඉතින් ඕවාගේ පොඩි පොඩි රස කතා තියෙනවා එහෙනම් අපි යන් වැඩේට ඕකේ අපි මේ හොදා හොඳ වතුර ටික මේ යවා ගන්න මේ විදිහට දැන් ලිපේ තියාගමු මේ අපි පැත්තෙන් බලා ඉන්නවා අපි මේ මුසම්බිල් මේවා පෙන්වන්නේ ඉතින් අපි මේ අපේ අර මේවා නැහැනේ ස්ටුඩියෝ කටින් අනම් මලන් නැහැ අපි ලයිව් තමයි ගහන්නේ මෙයාත් ඇවිල්ලා ඉන්න මෙයා තමයි දෝසයික් ගැහුවේ අපි ඉස්සල්ලා එකේ දෝසයිකේ it will now very famous some guests send me private message they making in the home he say very nice I saw to the okay it will come next we will do butter chicken okay අපි මේක මතකින් තමයි තියාගන්න ඕනේ මතකින් තියාන ඒක දාගමු මේ මල්බෙරි ටික මතකින් කියන්නේ අපි කියනවා ලෝ ගින්දරේ නේ ලෝ ෆයර් එකේ දාලා ඒක ඇඩ් කරගන්නවා වතුර මිලිලිටර 50 කොච්චර වෙලාවද මේ වලක් නැහැ නේ විනාඩියක් දෙකක් තිබ්බම වලක් ගන්න මේ වෙනවා ලී හැන්දක්ද උඩ පාවිච්චි කරන්නේ ලී හැන්දක් ඕන හැන්දක් පාවිච්චි කරන්න පුළුවන් නේ සොෆ්ට් වෙනකම් මේ කුක් කරගන්න ඊට පස්සේ අපි මේ මෑෂ් කරගන්න පොඩ්ඩක් ඔයාට මේ ජීවිතේ මොකද්ද ළඟම හොඳම අත්දැකීමක් කියන්නේ හොටෙල් ජීවිතේ මොකක් හරි කමන්නේ කියන ජරා කතාවක් හරි කමන්නේ කියන්න අපි ඉතින් මේ ජොබ් එකක් කරනකොට පොඩි ජීවිතේ මොකද අවුරුදු මගේ අවුරුදු 24ක් ඔය අවුරුදු කියන්නේ දැන් ඔව් 9ක් 10ක් විතර එනවා නේ ඉතින් ඉස්සර මාර අතීතය මේ වගේ කොමර්ෂල් නෙවෙයිනේ කිචන් වල කැමරා නැහැ දැන් කැමරා නැහැ හැමදේම තියෙනවනේ අප්පා ඉස්සර මේ අපි මම එනකොට මම ඇත්තටම ගමකනේ හිටියේ කොළඹ ඔව් ඉස්සර මම කොළඹ එනකොට කොල්ලෝ කියන කොළඹ සෙට් එක උඹ ලුක්ස බිල්ඩින් දැක්කන් පස්සේ මේ වදිනවලු දන ගහලා අයි මේ ඒවා මොනවද මේ දේවාලද මොකක් හරි කියන මට ඉස්සර නෝනි කරනවා ඔව් මොයි නෝනි කරනවා පොළොන් වේ කියන්නේ මම ගමේ ඉඳන් ආවට පස්සේ ඔව් රයිට් ඇඩ් කරගමු සුගර් එක වතුර එක මෙම වෙනකන් ඉන්නවනේ වතුර එක යනකම් යතුර එක රෙඩියුස් වෙනකන් ඉඳලා සුගර් එක එකතු කරගන්නවා දාලා හොඳට මික්ස් කරගන්න ඊට ඇඩ් කරනවා ලෙමන් ජූස් එක ඇත්තටම මම දැකලා තියෙනවා ගොඩාක් මල්බෙරි ජෑම් මල්බෙරි තියෙනවා ගෙවල් ඉස්සරහම ඕන තරම් කුරුල්ලෝ කාලා යනවානේ කුරුල්ලෝ කාලා බිම වැටලා තවස් වෙලා ගෙදර ඉස්සරහ ඕන තරම් Tamanට ඕන තරම් දේවල් තියාන රට වටේ යනවා රෝජන ගන්න නැහැ ඒකල්ල කඩේ තියෙන ජෑම් එක ගෙනල්ලා කනවා බාන්න ඉතින් මේක සිම්පල් දෙයක් නෙමෙයි ඈ මිනිස්සු කිසිම දෙයක් නැහැ මිනිස්සු පුරුදු වෙලා ඉන්න විදිය අපේ රටවල් වල අම්මිලිස් නැහැ කියලා කියනවනේ කෝච්චිය කොච්චර
සල්ලි දීලා ඇන්තූරියන් ගස් මල් ගස් හදනවා. හදනවා. එළවලු ටිකක් හදනවා. හදාගන්න බෑනේ. මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ නෑ බෑ. නෑ බෑ කියන එක තමයි. කොච්චර ශනික කෑම කනවා කොච්චර ලෙඩ තියෙනවද? ඔයගොල්ලන් ෆාස්ට් ෆුඩ් කියන එක සම්පූර්ණයෙන් අඩු කරා. තව ගින්දර ජැක් මේක අඩු කරගෙන මේක මෑෂ් කරගමු. මේකක් නැති වුණොත් අපි ගෙදර මොකද කරන්නේ? ඕන හැන්දකින් උනත් මේ තලා මෑෂ් කරන්න පුළුවන්. මෑෂ් කරගන්න පුළුවන්. මොකද මේකෙන් ලේසි කරගන්න. ඔව්. මේකෙන් ලේසි මේ මෑෂ් කරලා. ඔය බ්ලෙන්ඩ් එක කරන්න බෑ. බ්ලෙන්ඩ් කරන්න පුළුවන්. බ්ලෙන්ඩ් කරන්න පුළුවන් නේ. ඕක රත්නේ පුරා බෙඩ් ගන්න පුළුවන්ද ඕක? පොඩ්ඩක් මේ නිමනකන් දාලා ගහන්න පුළුවන් නේ. නිමන තියලා අපේ අපිට ගහගන්න පුළුවන් බෙන්ඩර් එකෙන්. ඔයගොල්ලෝ මේ කෑලි මේ හිටින්න වගේ ගහනවා නම් චන්කි වගේ ගහන්න පුළුවන් ජෑම් එක. ජෑම් එක ගහනවා. ඔය බ්ලෙන්ඩර් එකේ ගහනවා නම් මේ අර හොඳටම මේ කියුරියෙන්ම ගහන්න. කියුරියෙන්ම ගහන්න පුළුවන්. සීනි අඩුවෙන් ගන්න කට්ටිය සීනි අඩුවෙන් දාන්න පුළුවන්. අඩු දාන්න පුළුවන්. පුළුවන් දාන්න පුළුවන්. මොකද මේ අපි මේකට සීනි වැඩියෙන් දාලා තියෙන්නේ මොකද සීනි ප්‍රමාණය වැඩි වුණාම අර අපි කල් තබා ගන්න කාලේ වැඩි. ස්පොයිල් වෙන්න ඉක්මනට. මොකද ෂුගර් ගතිය වැඩි හින්දා. ෂුගර් එක සාමාන්‍යයෙන් ගොඩක් දුරට ස්පෙන් වෙන්නේ අඩුයිනේ. අඩුයි. ඔව් ඒක නිසා තමයි ෂුගර් වැඩි ප්‍රමාණයක් යොස් කරන්නේ. මොකද අපි මේ ගොඩක් දුරට මේක මාකට් එකේ බලාපොරොත්තු මාකට් එකේ බලාපොරොත්තු වෙන්නේ. ඔයා ගෙදර වගේ තියා ගන්න ඕන සීනි ප්‍රමාණය අඩුවෙන් දාලා මේ පාවිච්චි කරන්න. අපි අර විශ්වස්කාරයොන්ඩ ගහනවම්ම නෙවෙයි මම කියන්නේ අපි කියන්නේ ශනික කෑම වලට යන එක සම්පූර්ණයෙන් අතර කරගන්න. තමන්ට දැක් කරන්න පුළුවන් ශනික කෑම කියන්නේ ගොඩාක් දුරට සුප් කැට. ඔව්. ගොඩාක් රසකාරක හදන ඒවායින් තමයි ළමයි ඕනට වැඩි තරබාරු වෙන්නේ මිනිස්සු ළමයි ලෙඩ එන්නේ. ඒ ඉස්සර අපේ තාත්තලා උදේ පාන්දර නැගිටිනවා. පාන්දර 4ට. ලොකු බත් පිඟානක් කවන කන්දක් වගේ. උදැල්ල කරේ තියා ගන්නවා. අක්කර පාක විදිහට ඇවිදලා ඉන්නේ ඊට පස්සේ. ඔය හෙල්ති. හෙල්ති. ඊට පස්සේ තාත්තලාම ලෙඩ වුණේ තාත්තලා විසීම තමයි. මොකද එන ඒව ඔක්කොම බදාගත්ත කුමිනාසක හැමදේම බදාගත්තා. බදාගෙන ඉවරලා ගත්තා හැමදේම. අද පේන්නේ ගොඩක්ම පොළොන්නරුව වල පැතිරෙන වග්ගඩු රෝගේ. ඒ තමා විසීම තමයි තමා නැති කරගන්නේ හරි ඇති කරගන්නේ හරි. මට එක දෙයක් කියන්න තියෙනවා. හරිද? ගොඩක් අය ජිම් යනවා. ගොඩාක් අය ජිම් යනවා. මම දන්නවා ජිම් යන ගොඩක් කට්ටිය මේක බලනවත් ඇත. ජිම් ගිහිල්ලා ඔයගොල්ලන් කොච්චර ජිම් ගියත් වැඩක් නැහැ. ඔයාගේ ඇඟේ 75%ක්ම ඔයාගේ ඇඟ කන්ට්‍රෝල් කරන්නේ කෑම වලින්. 25%ක් තමයි එක්සර්සයිස් වලින්. ඔයා කොච්චර ජිම් ගිහලා කොච්චර වර්ක්අවුට් කරත් කමන්නේ නැහැ. එක ලොකු හොඳ සීනි දාලා හොඳ මපින්නයක් කෑවොත් ඔක්කොම අර ගිහිල්ලා ගහපු පැය ගණන් ගහපු ඔක්කොම ටික ඉවරයි. අන්න ඒකයි මිනිස්සු ගොඩාක් මිනිස්සු විසින්ම තමයි මේවා කරගන්නේ. ඇත්තටම මේ මෙයාගේ ලොකු බඩගිඩියක් තියෙනවා. මම ඔය ඩයට් පීරියඩ් එකක් ගැන වැඩසටහනක් කරන්නම්. මොකද ඕක හොඳ වටිනවා සුගර් කොලෙස්ටරෝල් තියෙන කට්ටියට. ඒකට තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න මම ඒක කියන්නම් කොහොමද මම මිනිහෙක් මිනිස්සෙක් වෙච්චාම කොහොමද ඇඟේ කොලෙස්ටරෝල් සීනි ප්‍රමාණය කොහොමද කන්ට්‍රෝල් කරන්න යන විදිය පොඩි රහසක් තියෙනවා. ඒ රහස මම ඔයාලට කියලා දෙන්න. ඒක ඇවිල්ලා මේ කැපවීමක් තියෙන්න ඕන පොඩි. කියනවනම් මේ කමෙන්ට් එකක් දාන්න යන්න මම කියලා දෙන්නම් කොහොමද ඒක කන්ට්‍රෝල් කරන්න කියලා. මට සීනි ආව කොලෙස්ටරෝල් ආව මමත් කන්ට්‍රෝල් කරගෙන තමයි යන්නේ. ඉතින් මම ෂෙෆ් කෙනෙක් වෙලා කොච්චර එහෙනම් සීනි තියෙන්න එපයි. මගේ වයසත් එක්ක. මගේ වයස කිව්වද? 30යිනේ නේ? නෑ මම 28යි. 28යි? ඔව්. හරි දැන් වැඩේ යනවා. වැඩ යනවා මේ වගේ මේ කුක් වෙන්න දෙන්න ඕනේ. මේක වතුර ගතිය අපි මේ පියුර එක වගන්න බ්ලෙන්ඩ් කරලා ගන්න විදිහට පෙන්වන මෙත් එක්කම අපි දැන් මේක මේ විදිහට ඔයාලට චංකි විදිහට ගන්න ඕන නම් මේ විදිහට ගන්න පුළුවන්. රයිට්? දැන් අපි පෙන්වන්නම් ඔයාලට මේක අපි පියුර විදිහට ගන්න. මම හරි කැමති පියුරි එකට. ඔව්. මොකද අපි විකුණන්නේ පියුරි නේ. පියුරි විදිහට. අපි විකුණන්නේ පියුරි. අපිට කොහොමවත් අපි රෙසිපි වල හංගලා ගහිලි මොකුත් නැහැ. ඒකින්ද අවංකව කියනවනම් මේ රෙසිපි එක පින්නන්න මේක පියුරි විදිහට ගහන්න. ඉතින් ඔයාලට විකුණනවා නම් කඩේ මේ ගෙදර මෙන්න මේ සිස්ටම් එකට යන්න. ඔයාලට විකුණන්න ඕන නම් ගෙදර. රයිට්? අපි පෙන්නන්නම් ඒක. මේක බ්ලෙන්ඩ් කරගන්න. ඉතින් එහෙනම් බෙන්ඩර් එකට දාගෙන ගෙදර නෝමල් බෙන්ඩරේ වැඩේ ගේම ගහන්න පුළුවන්. ගන්න පුළුවන්.
එනකොට දැන් මේක බ්ලෙන්ඩ් කරගන්න හදන්නේ. වෙන කරගන්න යන්නේ. මේක හොඳට ක්‍රීම් වෙනකම් බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඔව් ක්‍රීම් එක ගන්න. දැන් හොඳට කම්බයින් වෙනවා ජෑම් එක. right ආපහු පොට් එකට දාගන්න ඕනේ. ඒකට ආයෙ දාගමු. ලස්සන රතු පාටක් ආවනේ. අත්සන පාටක් එනවා. මං ඉන්දරත් පෙන්නන්නම්කෝ නැත්තම්. ඔව්. ඕවා තමයි කුකින් කරනකොට ප්‍රධාන පොයින්ට්. කුක් කරන විදිහ මං කියලා දෙන හැම වෙලේම ගින්දර තියාගන්න වෙලාව, කුකින් ටයිම් එක, ස්ටයිල් එක, විලාසය. දැන් බලන්න දැන් මේ මොකද ඔයා කුකරි ශේෂ්ත්‍රයට ඉස්සරෝම එනවනම් ඔයා ගොඩාක් රීල් බලන්න යන්න එපා. ඔව්. ඔයා බලන්න සම්පූර්ණ වීඩියෝ. රියල් ෂෙෆ්ලා කරන්නේ රියල් මේ වගේ දැන් මේක රෙඩි එක. දැන් ඔක්කොම වතුර ගතිය මේ ගිහිලා තින්නේ. මේක thickness එක වන්න පුළුවන්. මේන් thickness එක. right. දැන් අපි ඕෆ් කරලා ඇති. මේක කෙලින්ම බෝතලෙට දා ගන්නවා. කෙලින්ම අපි මේ බෝටල් එකකට දා ගන්නවානේ. අපි බෝතලයක් ගෙනල්ලා තියෙනවා මේකට. මේක එක දෙයක් තියෙනවා. ඔව්. පොඩි ටික්ස් එකක් තියෙනවා මම කියලා දෙන්නම්. ගොඩක් කට්ටිය මේක කාලයක් ඇති පුස් කරනවා. තැන් තැන් වල පුස් කරනවා. ඔයගොල්ලන් දාන ගෙදර හදන ප්‍රොඩක්ට්ස් එකකින් පුස් කරනවා. මේක හොඳට උණු වතුර එකක් රච් කරලා මේක බස්සන්න උණු වතුර එකට. දාලා විනාඩි 10ක් විතර තියන්න. දාලා ඉවරලා අතට ග්ලව්ස් එකක් දාගෙන හොඳට ක්ලීන් කරන්න. හොඳ වෙට් ටිෂු එක මේ ඩ්‍රයි ටිෂු එකකින්. ඊට පස්සේ මේක කරන්න. එහෙමම දාගන්න. ඒකල්ලා දාගන්න. මොකද ගොඩක් අය මේක මොකද බැක්ටීරියා ඇතුලේ තියෙනවා මේ වෙනවා. ගුවනිය ගොඩක් වරණ කරනකොට එක බැච් එකක් එක නිකන් එක බැච් එකක් යනවනේ එකක් ගියොත් යනවා. අනිත් මේ කල් තියාගන්න ද්‍රව්‍යනේ. ඔව්. මේක දාගමු අපි. කියන්නේ මේ යත්තේ අපි පොඩි এডুকেෂන් එකකුත් දෙනවා මේකට කියන්නේ ස්පැතුල කියලා එකක්. මේ ස්පැතුල එක යූස් කරන්නේ සාමාන්‍යයෙන් ගන්න බැරි දෙයක් වාජනයකින් ගන්න. රයිට්? මේක ගෙදරකටත් හරි වටිනවා. මේ කුක් කරන්න යූස් කරන්න එපා. කුක් කරන්න ඕ. ගොඩක් අය යූස් වැඩි යූස් කරනවා ස්පැතුල එක ප්‍රාචී ස්පැතුල එක කුක් කරන්න. මේක ස්පැතුල කරන්න එපා. මේක ඊට පස්සේ මේක කුක් වෙලා රබර් එක ඔක්කොම වෙනවා. ප්ලාස්ටික් ස්පැතුල් එකෙන් වෙන දේ මේ බලන්න මේ සම්පූර්ණ ගන්න පුළුවන් මේක ඇතුලේ. අරන් පෙන්නන්න මේගොල්ලන්. මොකද ගොඩක් කට්ටිය මේ ස්පැතුල් එක කියන එක දන්නේ නැහැ ගුහණිය ගොඩක්. ඔක්කොම ගන්න පුළුවන් නේ. ඔය හැන්දක් දාලා මේක ගන්න බෑනේ. හැන්දක් දාලා මේක ගන්න බෑනේ. මේ පේනවනේ. හැමදේම මේක අඩියම ටික වරක් අය ගන්න බෑනේ මේ සික්කලා දානවා. මේක පිටින් සික්කලා දානවා. සික්කලා දානවා. වල ජෑම් එකේ අන්තිම බිඳුවේ දක්වා ගන්න පුළුවන්. ගන්න පුළුවන්. right එන්නනේ මේක එමම පොඩක් රස්නේ වුණාට පස්සේ මේ හොඳට සීල් කරලා චිලර් එකේ දාන්න. මේක රූම් ටෙම්පරේචර් එකක් දෙනවා. මේක අයිස් එකක් ඇතුලේ අයිස් වල දැම්මත් හරිනේ. ඒ දැම්මත් හරි. ඔව් මේක අයිස් වල අර මම ඔයගොල්ලන්ට කියලා දෙනවා අයිස් කුල් කරන්නේ කොහොමද කියලා. ඉතින් මේකේ අවසානයේ අපි පෙන්වන්න දෙයක් මේ අපි ප්‍රොඩක්ෂන් එක. මේ යන්නේ අපි ප්‍රොඩක්ෂන් එක. මේ යන්නේ මාකට් එකට. දැන් කටාර වල මාකට් එකේ යන ප්‍රොඩක්ෂන් එක මේක. right? ඔයාලට පෙන්වන්නම් ඕපන් කරලා. ජෑම් එක. right? මේක තමයි යන්නේ. ඉතින් මේ
මේ ජෑම් එක. ඕකේ. එහෙනම් අපි ගිහින් එන්න. ඊළඟ අමතක කරන්න එපා. ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා ෂෙයා කරන්න. එහෙනම් සුබ දවසක්. කරන්න